මේකේ සිද්ධිය මේකයි. සේපාලි කියන ගෑනු කෙනා තමයි. මෙයාගේ නම මොකද්ද? සේපාලි. සේපාලිකා හරි වෙන්නේ නැති නේද? දැන් සේපාලි කියලා තමයි නම තියෙන්නේ. අහන්න දැන් ඈ. මේ සේපාලි කියන්නේ අර ගමේ එහෙම අර මංගේ ඒ වැඩ කරන ඒ ගෑනු කෙනා. එයා මැරිලා. එයා මැරිලා තියෙන්නේ හිතා ගන්න බෑ එයාගේ මලමිනිය ගඟේ ගහගෙන එනවලු. ගඟේ ගහගෙන ඇවිල්ලා මේ මල කුණ තියනවලු පුතේ ගම් ඉවුරට ගොඩ ගහලා. දැන් මිනිස්සු ඇවිල්ලා වට වෙලා මේ දැන් මිනිය දිහා බලාගෙන ඉන්නවා. මිනිස්සු දැන් අඳුරනවා. කවුද කියලා ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙනවා මේ අහවලා කියලා. හැබැයි ඒක කියන්න බයයි. ඇයි ඒ? අඳුරගත්තොත් උඹ කොහොමද දන්නේ? දන්නවනේ. අන්න ඒක සමාජගත වෙයි කියලා මිනිස්සුන්ට බයක් තියෙනවා. හරිද? ඒ හින්දා අපි ඒ කියන්නේ මොන වුණත් වැරදි වැඩක් කළොත් අපේ මිනිය බාර ගන්නවත් එකෙක් නැති වෙනවා අන්තිමට. ඕකයි මේකේ තියෙන විභාණ්ඩ මේ අපිට කියනවා. ඔන්න දැන් මේ කවිය අපිට කියනවා ලස්සන වචන ටිකකින්. ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු ලස්සන මල කඳක් ගඟ ළඟ තිබුණාලු. උස්සල බැලුව මුත් ඇඳිරෙදි කඩමාලු විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලු. ගැහැණියෙකුගේ ලස්සනම අවයව ටික ගැන කියනවා. ඇස් දෙක මුහුණ ඉඟටිය. හප කළ මාළු පුතේ ඒක සංකේතයක්. බලන්න මේ මම මේ කියන්නේ කවියොන්ගේ කාව්‍ය අලංකාර සංකේතයක්. පුතේ ගැහැණියෙකුගේ ලස්සනම අවයවනේ ඇස් මූණ ඉඟටිය. ඒක මාළු හප කරලා මාළු හප කරාම ලස්සනද කැත වෙනවද? කැත වෙනවා. පුතේ ඔය මාළු හප කරා කියන එකෙන් පෙන්වන්න හදන්නේ ගොඩාක් මිනිස්සු මෙයාට වද හිංසා දුන්නා. ගොඩාක් මිනිස්සු ළඟට මෙයා ගියා. මෙයාට සල්ලි නැතිකම හින්දා දුප්පත්කම හින්දා මේ වගේ වැඩවලට පෙළඹිලා මිනිස්සු ගොඩාක් මෙයාව ප්‍රයෝජනෙට ගත්තා. යූස් කරා. හරිද? ඒකයි මේක කියන්නේ. ඊට පස්සේ කියනවා මොන මල කඳක්ද? ලස්සන මල කඳක් ගඟ ළඟ තිබුණාලු. මල කඳ ලස්සනද? කැතයි. හැබැයි මෙයා කියනවා ලස්සන මල කඳක් ගඟ ළඟ තිබුණාලු. මේ ඇඳලා තිබ්බ අර වැරහැලි රෙදි කඩවල් අයින් කරලා බලනකොට උනත් මිනිස්සුන්ට අඳුන ගන්න පුළුවන් උනත් මිනිස්සු කියන්නේ නෑ විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලු. කවුරුත් දන්නේ නෑ කිව්වා. දැන් කවුරුත් දන්නේ නෑනේ. මොකද කරන්නේ? තන්තිරි මලේ වෙහෙරේ කොතටත් වැඩිය. සාමාන්‍යයෙන් වැඩිපුරම පන්සලේ කොත තමා පුතේ පේන්නේ වැඩිපුරම ගමේ මිනිස්සුන්ට. ඇයි ඒ? උසම තැන තියෙන්නේ කොත නේද? චෛත්‍ය අර උඩම තියෙන්නේ කොත. මෙහෙම ඕකනේ වැඩිපුරම මිනිස්සුන්ට පේන්නේ. ගමේ පන්සලේ කොතටත් වඩා වැඩියෙන් මිනිස්සු දැකලා තියෙනවා සේපාලිගේ බොඩිය. හරි බොඩිය කියන්නේ ඇඟ. හරි. මේ බලන්න. පින්වත් අය දැකපු සේපාලිගේ බොඩිය. පින්වත් අය දකින්නේ. ඒ කියන්නේ අර කොච්චර හොඳයි කියලා පෙන්නගෙන සමාජයට පෙන්නගෙන හිටියත් ඇත්තටම පුතේ සමහර මිනිස්සු හොඳ නෑ. ඉතින් අර හොඳයි කියලා පෙන්නගෙන හිටියට හොඳ නැති මිනිස්සු ඉන්නවා. හරිද? සුදුයි කියලා මවන්න හදන කළු චරිත ඉන්නවා. ඊට පස්සේ කියනවා දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය. ඉවුරට වැඩපු. ඒ කියන්නේ මේ මලමිනිය ඉවුරට ගහගෙන ආපු විදිහක් දන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ මිනිය දන්නෙත් නෑ කොහොමද ආවේ දන්නෙත් නෑ. කිසිම කෙනෙක් මේ ගැන තොරතුරක් දන්නේ නැති හින්දා නන්නා දුරන ලෙස දැම්මා සුදු කොඩිය. මල් ශාලාවකින් ඔන්න මිනි පෙට්ටියක් හදලා ඔන්න දැන් ඉතින් මිනිය ලෑස්ති කරලා ඔන්න දැන් වලලණ්ඩයි ලෑස්තිය. ඔන්න දැන් අපිට මේ සේපාලි ගැන විස්තරයක් කියනවා. දුම්කොළ කපා වේලා දහවල අවුවේ පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ. සාමාන්‍යයෙන් දුම්කොළ කපලා වේලනවා කියන්නේ හොඳ රස්සාවක් නෙවෙයි නරක රස්සාවක්නේ. එයා ඒ දේවල් කරන්නේ පුතේ සල්ලි නැති හින්දා නැති බැරිකම හින්දා. දුම්කොළ කපා වේලනවා ඒ ඇස්සේ පන්දම අරන් රෑට පන්සලටත් යනවා. පන්සලේ ඉන්නේ හාමුදුරු කෙනෙක් නෙවෙයි ඝන ගෙඩියේ. ගෑණිව ගෙන්න ගන්නවා පන්සලට. මොනවා කරන්නද? තේ හදන් බොන්නද? නෑ. වෙන වැඩකට. හරි. ගෙන්න ගන්නවා. මන්ත්‍රීතුමා ඉඳ හිට පණිවිඩෙව්වේ ගමේ ප්‍රබලයා තමා ගමේ මන්ත්‍රී. ඌත් පණිවිඩෙව්වා ගෑණිට. හරිද? අර කොච්චර අපි හොඳයි කියලා හිතන් හිටියත් මේ මිනිස්සු හොඳ නෑ ඉතින්. එමයි මේ කියන්නේ. පණිවිඩෙව්වේ
පන්සිල් අරන් හිටියත් නැහැ බෑ කිව්වේ. හරිද? ඒ කියන්නේ මේ ගෑණි අකමැත්තෙන් වුණත් මේ වැඩේට යන්න සිද්ධ වුණා. මොකද සල්ලි නැති හින්දා. ඊට පස්සේ කවිය මාර කවියෙක්. කවියා කියනවා මාර කතාවක්. හංගාගෙන වගේ පියයුරුවල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය. ඒ කියන්නේ මේ පියයුරුවල කොහේ හරි තැනක උපන් ලපයක් තිබිලා තියෙනවා. ඒ උපන් ලපෙන් හොයාගන්න පුළුවන් කවුරු කියලාද මේ? සේපාලි කියලා මේ මිනිහ. ඔය උපන් ලපේ ඉතින් පේන්නේ ඒ ගෑන් ළඟට ගියොත් විතරනේ. කවියා කියනවා. පියටම හරි තැනක උපන් ලපයක් තිබුණා. තව එකක් කියනවා. දෑංගිලි වලට හුරු සේපාලිගේ බුරිය. අපෝ ඉතින් බුරියට බුරිය කියන්නේ ලොරිය කියන්නද? හරි. බුරිය ඒ කියන්නේ අපි දන්නවා දැන් අපිට තේරෙනවා මේ කවිය අපිට කියන එකත් අනිවාර්යයෙන්ම මේ වැඩේ කොටස්කාරේ ඌ කියනවා ආයෙ මං කියන්නම් කවිය හංගාගෙන වගේ පියයුරු වල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය දෑංගිලි වලට හුරු සේපාලිගේ බුරිය කියවෙමි මමත් මට අඳුනන්නට බැරිය